ඒක නෙමෙයි බං කෙල්ලේ. අර පහන ගෙදර උන් ටික තුම සත්තු කන්දනාවක් බං මරන්නේ. කොච්චර පවුද බලපංකෝ ඉතින්. ඉතින් අම්මා කරන්නේ දැන් ඕකමනේ අම්මේ. අනේ බං පොඩි සත්තු මරුවට පවු නෑ බං. අනේ අම්මේ පව නම් පව තමයි. පොඩි සතා ලොකු සතා කියලා නෑනේ. උඹ වහපන් කට. බලපන් ඔය කොණ්ඩෙත් හිටයි බං උඹ මේ බම්ප් එක තියාගෙන පීරුවට. ඒ කොන්නේ කොහොම තේම් දෙන්නනේ. ඉඳපන් තඩි වැහිලා බං මේ බලපන් තඩි. අම්මේ ඔය කොණ්ඩේ අවුල් කරන්නේ නැතුව ඉන්නකොට ඉඳහම් බං. කෙල්ලේ කවුද දන්නේ කොළු ගැටේ මෙහිට රූටනවා. කොළු ගැටේ උඹ ඵලයන් ගෙට. අයියේ පළ ගෙට. ඔය එන්නේ ආධාර ඉල්ලගෙන බං. කොහේ තියෙන සල්ලිද බං ඕවට දෙන්න. මං ඕක පන්න දෙන්න. ඵලයන් ගෙට ඵලයන්. Karena taman. Nanti mi. අනේ ළමයෝ ආධාර නම් මෙහෙ නෑ ඕ. No nanti no. ආධාර නෙමෙයි අර මේ බෝඩි මක්. ඔල්ලන විදියට මට පේන විදියට. මට මේ ඇස් පේන්නෙත් නෑනේ කොල්ලෝ. මයි පුතේ ඔක අනිත් පැත්ත නොවේ. sorry sorry. අර පුලී ගෙදර. ඔව් පුලී ගෙදර තමයි මේ. ඒක තමයි මම ගානා බෝඩි මක් දෙනකොට තිබුණා ඒක. ඔව් පුතා කුනේද? මම නොගේ ගොඩ නේද? යමුකෝ ඇතුළට යන්න. ඉතින් පුතේ මෙහෙ පහසුකම් නම් ගොඩාක් හොඳයි. පොඩ්ඩක් හීතල පළාත. ඒ වුණාට ෂෝක් පළාත. ආන් අර පැත්තේ නාගන්න ළිඳ තියනවා දරුවෝ. කෑම බීම ටික ඉතින් මන් දෙනවනේ. කාමරේ එක ඇඳක් තියනවා. පුතාට එක ඇඳක් ඇතිනේ. එහෙම දැන් හොඳයිද පුතාට? බලන්න ගෙට. එනවා මේක. දැන් පුතාට එහෙම හොඳයිද මං අහන්නේ? දැන් පුතාට එහෙම හොඳයිද? Oh my god Andy. Oh මොකද කිව්වේ? හොඳයි. හොඳයි නම් කමක් නැහැ. ඔබන් අර අයියා අප කොල්ලා දෙයට තින් දෙන්නේ කොල්ලට. මන් දෙන්නම් ගිනිල්ලා. කො දෙන්නකෝ මන් දෙන්න. Hello. Ya. Oh. අයියේ Macam produk. Nanti. අම්මා Air punya di. Morning. අම්මේ අර අයියා හරි හොඳයි නේද? වෙන්ට ඇති. ඒ උනාට කමන්නේ. වැඩි ඇයි හොඳයි වට යනව නෙමෙයි. අයියා හරි හොඳයි අම්මා. ඒ වගේම ලස්සනයි නේද? වැඩි භජනේ ඕනේ. අයියේ ඕනෝට වැඩි ඕනම දෙයක් ඕනිම නැහැ කියලා කතාවටත් කියනවා. අනේ අම්මගේ හානි මිටිය අදහස් නවත්ත ගන්නකෝ.
මම ලස්සන නමන්නේ. මම වගේ මොකක්ද ලස්සනයි. thank you අයාගෙන කියනවා. යන්න ඕන. යන්නේ මගේ නම සුපු. ලස්සන මාස නැද්ද කොළඹ යනවා. කොළඹ මොන වගේද කොළඹ බලා ගන්න පුළුවන් මාත් එක්ක. ඒ පළාත මේ පළාතට වැඩිය ලස්සනයිද වා නක් ලස්සන. යම් මම වාර දෙන්නන කොළඹ. මොකද බං කෙල්ලේ දුවන් කෙල්ලේ 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 අර බේට ඇයි අම්මේ ඒ පාර මොකද මට ඇත්ත ගියා අර කොළු ගැටයගේ උඹේ තියෙන ඇයි හොඳයි මොකද්ද ඒ පාර හුන්නේ මං ඒ අයියට ආදරේ මං ඒ අයියට කැමතියි මං අස්සාද බැන්දල් කසාද බැන්දේ නේ අයිය විතරයි එච්චර උඹට වෙන අයියෝ නේද දැන් මොකක්ද මේ අයියගේ තියෙන අඩුපාඩුව කවුද බං දන්නේ කොහෙන් ආව එකෙක්ද කියලා අනේ අම්මේ ගගේ මුදේ කපලා දැම්මත් ඌට දෙන්නේ ගංගේ මුදේ කපලා දැම්ම මං ඌ වෙරෙන්න වෙන එකේ බඳින්නෙත් නැහැ උඹ එහෙමයි මේ අම්මට කතා කරන්නේ යකෝ තපේ අප්පන් නැතුව මං උඹලව හදාගත්තේ මෙඩිකල් රකින්නවා වගේ පොළව ඔමුහුම මටම දිදී ඒ හිතලේ මට නේද කතා කරනවා කන්ද නිම්මා අනේ බා මට මෙන්න මේ පොල් කෑල්ල ගාලා දියම් බම් පපුව රිදෙනවද උදේ ඉඳලා මේකි කොහේ යාද කෙල්ලේ අනේ අම්මේ මන් දන්නේ අප්පා එළියෙත් දාන්න මට තේරෙන්නේ නෑ මේ අකුරු එහෙනම් දුවේ උඹ මාව දාලා ගියා පොඩි කාලේ ඉඳන් කොහොමද වඩාගත්තු අපට වැඩිය අර නන්නන් දේදියේ ඉඳලා ආපු කොල්ල උඹට වටිනවා උනා ඔමුහුම මටම දිදී ඒ හිතලේ නිදී නෑ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි ඈ මහ පිරිතවෙනි සසරම අත් නොහරි අම්මා අම්මේ අම්මේ දෙයනේ මේ පාළුවට කිව්වේ අම්මේ ආනන්ද අපේ අම්ම නැද්ද දැන් උඹලට අම්මා මතක් වුනේ ඇයි නේද එහෙම කියන්නේ මේ ගෑණි මැරිලා දැන් අවුරුද්දකුත් වෙනවා. දැන් තමයි යෝනියන්දලට අම්මව මතක් වෙලා තියෙන්නේ. මොකක් මගේ අම්මා මැරිලා ඔව් බං. ඒකිට පපුවේ අමාරුවක් හැදිලා මැරුණා.
ඔබ ගැන හිතලම තමයි ඉතින් පපුවේ අමාරුවත් හැදුනේ. දැන් අම්මලා මතක් වෙනවා. මං යනවා බා. මම මේ හන්දියට යන්න ආපු ගමන් මම මේ බැලුව පාළු ගෙදර මොකද සද්දයක් කියන්නේ. අට උඹලත් එක්ක කතාවක් නැහැ. මගේ අම්මා මැරිලා මං හින්දා තමයි මේ සේරම සිද්ධ වුනේ. මගේ අම්මා මට නැති වුණා. මගේ මාත්‍යා මානවලා ගියා. මට දැන් කවුරුත් නැහැ. අනේ අපේ මට සමාව වෙන්න අපේ. මට සමාව වෙන්න.